Hi, යාළුවනේ කොහමද? Happy birthday. Happy birthday. Where's the girl? Yes. Me. Yes. ඉතින් ඔන්න අදත් ඉතින් ඔය රවුමක් යන්නයි යන්නේ. අද මේ අපේ අර ආච්චි ඉන්නවා එයාගේ බර්ත්ඩේ එක. අපේ ඉස්සරහා ගෙදර ආච්චිගේ. මේ ඉන්නේ. ඒ හින්දා අපි ආව එක්ක පොඩ්ඩක් එළියට යනවා. ගිහිල්ලා මේ මොන හරි අරන් දීලා බලමු නේද අපි මොනවද කරන්න කියලා. ඔයගොල්ලෝ බලන් ඉන්න වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. ඉතින් මේ මොනවද කරන්නේ කොහෙද යන්නේ ඒ විස්තර බලමු. හොඳේ. එහෙනම් එන්න අපිත් එක්ක. මේ ඉතින් අපේ කට්ටිය එනවා. තේනවනේ. ආච්චිවත් අරගෙන ඔන්න අදත් තියෙනවා ලස්සන දොඩම් ගහක්. තේනවනේ. දොඩම් පිරিলা. ඒ වගේ මේ බලන්න මේ ගහ ලස්සනට මේ ගහ කපලා තියෙන ලස්සන බලන්න. පේනවද? ඒක හරි ලස්සනට කපලා හදලා තියෙන හැටි මේ වාර මේ සයිප්‍රස් ගස් තමා මේ ඒවා හරි ලස්සනට ඒගොල්ලෝ කපනවා. කපලා හදලා ඉතින් මේ ගෙවල් වල එහෙම තමයි තියෙන්නේ පේනවනේ. ඒවා තමයි ලස්සනට කපලා හදලා තියෙන්නේ. හරි ලස්සනයි. ඉතින් මේ හැම ගෙදරකම මිනිස්සු ඉන්නවා. අර අපේ ලංකාවේ වගේ කෑ ගහගෙන පාරවල් අයිනේ රෙදි වනාගෙන එහෙම නැහැ. මේ බාන මේ වැට එහෙම ලස්සනට කපලා තියෙන හැටි. හරි ලස්සනයි නේද මේවා. මේ මිනිස්සු මේ ගෙවල් වල හිටියත් දොරවල් වහගෙන මේ එහෙම අනිත් මිනිස්සුන්ට කිසිම කරදරයක් නැහැ ඉතින්. ගෙදර සතෙක් ඇති කරා වුණොත් ඒ සතත් ගේ ඇතුළේ තියාගෙන ඉන්නේ. අපේ නම් ඉතින් එහෙම නැහැනේ. මිනිස්සු මොකද කරන්නේ? අපේ මිනිස්සු සත්තු හදනවා, කන්න බොන්න දෙන්න ඕන හවපහයි මිනිස්සු. නමට විතරයි තමන්ගේ සත්තු. ඒ වගේ තමයි. අර තියෙන්නේ මට පේනද රතුපාට බොක්ස් එකක මේ බල්ලෙක්ගේ පින්තූරයක් ඇඳලා තියෙනවා. මේ පාරේ බල්ලෝ ඇවිද්දන් එක්ක යනකොට උන් කක්ක කරපුවාම ඒවා shopping එකකට අරගෙන මේ වගේ බොක්ස් එකකට ගෙනත් දාන්න ඕනේ. හැමතැනම දාන්න. ඒ නිසා මේ පාරවල් උනත් හරිම පිරිසිදුයි. හරිම ලස්සනයි. එහෙම තමයි මෙහි මිනිස්සු පුරුදු වෙලා තියෙන හැටි. මේ බලන්න යාළුවනේ ඔයාලට මතකද මම දවසක් මේ මට මතකයි මම වීඩියෝ එක දැම්මා. ඔයගොල්ලන්ට මෙතන පොලක් තියෙනවා මේ පාක් එක කියලා. මේ ඒ වීඩියෝ එක මම දැම්මද නැද්ද මතකත් නැහැ. මේ ඒ පොල අද තියෙනවා. දැන් පොල ඉවර වෙලා දැන් වෙලාව මෙහි 12:40ට විතර ඇති. ඉතින් දැන් මේ පොල ඉවර වෙලා බඩු අහුරනවා. මෙහි සාමාන්‍ය උදේ පාන්දර ඉඳන්ම පොල තියෙනවා. මේකේ තියෙන පළතු ಜಾති එළවලු අනම්මනම් තමයි. පේනවනේ. ඉතින් දැන් පොල ඉවර වෙලා දැන් මේ සේරම අහුරනවා. පේනවද? ආරේ අතවනවා අපි යන්න දෙන්න ගිහිල්ලා ඩාචි උතන. ඉතින් මේ ඒවා තමයි තියෙන්නේ. අපි මෙතෙන් කාවා මේ ආච්චිගේ යාළුවෙක් ඉන්නවා. අර ඉන්නේ. එයා හම්බුනා. එයා ඉතින් කතා කරනවා. Kala. යාළුවා ආච්චිගේ. එයා ගාව තියෙන තමයි තියෙන්නේ. මේ තියෙන සුදු ලුණු. Oi, er comunisto furno che ti hanno psumnia. මොකද කරන්නේ? ඈ? ඒකට මෙතන ගත්තා ප්ලාස්ටික් දිගේ නේද? පොඩි එකක් තමයි. පොඩි එකක් කියන්නේ අර ඉඳගෙන පොඩි දෙයක් නෙමෙයි. ඒකත් එක්කනේ. හා? ඉතින් චොකලට් මේක නවත්තලා තියෙන්නේ. මොකද ඕනේ? ඒක තමයි ඉතින් ගන්නනේ. මේක දෙන්න කියලා. තියනවද ගන්න? අපි
අපි ඉතින් ආව මේ කේක් එකක් ගන්න ආච්චිට. ඉතින් තමයි එකක් ගන්නෙ. බලමු මොකද කියලා ගන්න. සමහර විට මේ උඩ තියෙන චොක්ලට් කේක් එකක් තමයි ගන්නෙ. බලමු අපි කේක් කරගන්න මොකද්ද කියලා. Five cappuccino. One more sugar. Cappuccino latte. බර්ත්ඩේ කේක් එක කපන්න යන්නයි ලෑස්ති. අපි මේ කේක් ගේන්න ගියේ අරගොල්ලව තියලා වාහනයක් එනවනේ මේ බලන්න අර ඉඳගෙන ඉන්නවා හස්බන්ඩ් මේ අපි කෝපි ගත්තා කැපිච්චිනෝ ඒවයි කේක් අරගෙන මේ කේක් එක මගේ අතේ අරගෙන යන ගමන් මෙතන තියලා ගියේ ඉන්නවා සද්ද නොකර ඇඟිල්ල කනවද මන්ද ඉඳගෙන Drink it. අර ඉන්නේ කට්ටිය Happy birthday. ඒකම බර්ත්ඩේ කේක් එක ඉතින් දැන් අපි යන්නේ බර්ත්ඩේ කේක් එක කපන්න බලමු We won't put it on your house. අපි පහන් දැල්වන්නයි ලෑස්ති වෙන්නේ මේවට මේ කිනාරෙන් දෙපා කට්ටිය මොකද මේ හරිම සුළු අඩු මාඩු මේ මොනවද ඒවට කියන්නේ open this අඩු දේවල් වලින් තමයි අපි මේ කේක් එක කපන්න යන්නේ slowly ඉතින් නෑ අපිට කිසි නෑ එතකොට ඒක තමයි කවරයක් කරන් එන්න කිව්වේ. Sarah, open this box and put this inside. Give me the. What is it? Yeah, leaves in the hand. Hello. අපි මේක කොහොමද මේ පත්තු කරන්නේ මම දන්නේ නැහැ ඒක නේ. කවර් කරන්න.
Okay. Now it's ready, your birthday cake. Whatever. Io credo che la macchina si Hey, Ella, happy birthday Birthday to to you. you. Happy birthday to you. Happy birthday, dear Teria. Happy birthday to you. Okay, close. Ah, it's close alone. Okay, bravo. Happy birthday, Aya. Okay, now we cut it. Take it. I bring the other. Maybe take it because you're not going to hand it in. Isn't it? I have to do it. Okay, we cut it there. No plate. We put in the plate. ඉතින් දැන් අපි මේ කේක් එහෙම කාලා මේ මගේ එක නේද? අපි කෝෆි බොනවා. කැපුචිනෝ බීලා ඉතින් මේ ඊට පස්සේ ඉතින් යන්න තමයි ඕන ගෙදර. පේනවනේ ආච්චිලා දෙන්න. පේනවනේ. මගේ හස්බන්ඩ් ඉන්නේ නිකන් මේ ආරාධිකාරයෙක් වගේ. බොනවා එයාලා. මේ ඉන්නේ අපේ මේ ඉන්නේ අපේ crazy girl Nepal. Crazy girl. Yes. Me. Yes. She know only dance and singing. Yes. This Yaya's girl. TikTok girl. TikTok girl. This is famous TikTok girl. Oh. ඕගොල්ලෝ බලනවා නම් TikTok එකේ බලන්න ගිහිල්ලා සාරංගා TikTok famous girl. ඉතින් ඔන්න අපි දැන් කාලා ඉවරයි කෝෆි බීලා අපි තව ටිකක් යන්න යන්නේ. එහෙනම් අපි ගෙදර ගිහිල්ලා හම්බෙමුනේ. යන ගමන් හම්බෙමු. Happy birthday. Happy birthday. Okay. Riasa, né? Arriva. Grazie.